මේ දවස්වල වෛද්‍යවරු ඒ වගේම වෛද්‍ය සිසුන් මේ හැමෝම කෑ ගහන මාතෘකාවක් තමයි ඉන්ටර්න්ෂිප් පරක්කුව. ඇත්තරම මොකද්ද මේ ඉන්ටර්න් එක කියලා කියන්නේ? ඒ වගේම මොකද්ද මේකේ තියෙන පරක්කුව? MBBS. එහෙමත් නැත්නම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරපු උපාධිධාරියෙක්ට ස්වාධීන වෛද්‍යවරයෙක් විදිහට ලංකාව ඇතුලේ සේවය කරන්න ලියාපදිංචිය ලැබෙන්නේ SLMC එකකින්. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒ ලියාපදිංචිය ලබා ගන්න සම්පූර්ණ කරන්න ඕනේ ඉන්ටර්න්ෂිප් එක තමයි අපි සීමාවාසික පුහුණුව කියලා කියන්නේ. හැබැයි අද වෙනකොට වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව දක්වා යන්න අවුරුද්දකට ආසන්න කාලයක් බලන් ඉන වෙලාව වගේම අනාගත උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ලැබීම පවා අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. වෛද්‍ය උපාධිධාරියෙක්ට වෘත්තීය වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න අවශ්‍ය වෘත්තිමය පුහුණුව, කළමනාකරණය සහ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වෙන්නේ සීමාවාසික පුහුණුවකින් පස්සේ. මේක සාමාන්‍යයෙන් මාස 6ක පුහුණු කාල දෙකකින් සමන්විත වෙනවා. අනිත් රජයේ උපාධිධාරීන්ට ඉන්ටර්න්ෂිප් එකක් ගන්න රටේ ඕනතරම් ප්‍රයිවට් කම්පැනිස් තිබුණාට වෛද්‍ය උපාධිධාරියෙක්ට සීමාවාසික පුහුණුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ හොඳ පේෂන්ට් වොලියුම් එකක් තියෙන රෝහලකින් විතරයි. ඒ කාලය අතරතුර වෛද්‍ය උපාධිධාරියෙක් හවුස් ඔෆිසර් කෙනෙක් විදිහට විශේෂඥ වෛද්‍යවරු සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු යටතේ වැඩ කරන්න ඕනේ. ඒ නිසා උපාධිධාරියෙක් වෛද්‍යවරයෙක් බවට පත් කරන පාලම මේක කිව්වොත් මම වැරදි නැහැ. ඒ වගේම තමයි සීමාවාසික පුහුණුව අතහැරියොත් එයාට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හම්බ වෙන්නේ නැහැ වගේම එයාට රට ඇතුලේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන අවස්ථාවක් ලැබෙති වෙලා යනවා. එතකොට මොකක්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේකයි. ෆයිනල් MBBS විභාගේ මොන මාසෙ තිබුණත් ඉන්ටර්න්ෂිප් එකකට අලුත් කණ්ඩායමක් බඳව ගන්න නොවැම්බර් මාසෙ. එතකොට ෆයිනල් MBBS විභාගේ මොන මාසෙ ලිව්වත් ඊළඟ නොවැම්බර් මාස වෙනකම් බලන් ඉන්න වෙලා තියෙනවා ඉන්ටර්න්ෂිප් එකක් වෙනකන් යන්න. විභාග පවත්වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ. ඒ වගේම සීමාවාසික පුහුණුව ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. ඉතින් මේ අතරතුර කාලය ඇතුළත වගකිය යුතු පාර්ශවයක් නැහැ නේද? ඒ කියපු කාරණාවත් එක්ක තමයි මේ ගැටලුව ඇති වෙන්නේ. 2025 අවුරුද්දට අදාළව සීමාවාසික පුහුණුවට යන්නේ 2017 උසස් පෙළ කණ්ඩායම. ඒ කණ්ඩායමට සිද්ධ වුණා අවුරුද්දකට ආසන්න කාලයක් සීමාවාසික පුහුණුව වෙනුවෙන් බලන් ඉන්න. ඔව් ප්‍රශ්නේ එතනින් නවතින්නේ නැහැ. 2018 ශිෂ්‍ය කණ්ඩායමට අවුරුද්දයි මාස 3කුත් 2019 ශිෂ්‍ය කණ්ඩායමට අවුරුද්දයි මාස 4කුත් බලන් ඉන්න වෙනවා. ඉතින් එන්නම මේ කාලය වැඩි වෙන එක නේද වෙන්නේ? එන්නම වෛද්‍ය පීඨවල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙනවත් එක්කම එක අවුරුද්දකින් එන කණ්ඩායමේ හැමෝටම සීමාවාසික පුහුණුව දෙන්න බැරි තත්ත්වයක් මේ වෙද්දි උදා වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක ඉදිරි කණ්ඩායම් වලට උපාධිය අවසන් කරලා අවුරුදු 2ක් 3ක් බලන් ඉන්න තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. තාමත් මේ ප්‍රශ්නෙට හරිම විසඳුමක් නැහැ. විසඳුම් විදිහට සීමාවාසික කාලය අඩු කරමුයි කියනවා. ඒ වගේම කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගනිමුයි කියනවා. අන්තර්ජාතික ප්‍රමිතියත් එක්ක සීමාවාසික පුහුණුව අඩු කරන එක ප්‍රශ්නයක්. ඒ වගේම එකවර කණ්ඩායම් දෙකක් ඇතුළත් කරගත්තොත් ඒ කණ්ඩායම් දෙකටම ප්‍රමාණවත් පුහුණු ස්ථාන තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් මේක කඩිනමින් උත්තර හොයන්න ඕනි ප්‍රශ්නයක්. ඒ මොකද තරුණ වෛද්‍යවරයෙකුට එයාගේ උපරිම සේවය ලබා දෙන්න පුළුවන් කාලය තමයි මේ විදිහට ගෙවිලා යන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ මේ රටේ අහිංසක රෝගීන්ට. නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් වෙනුවෙන් බදු ගෙවලා ඒ ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගන්න ඉන්න මේ රටේ ජනතාවට හරි උත්තර දෙන්න වගකිව යුතු පාර්ශව වග බලා ගන්න ඕනේ.